කරුන් ඉදිරිය පොඩියු. තරුණ පරම්පරාවට පොඩියු තමයි මේ කියන්නේ. පුංචි දරුවෝත් ඉන්නවා. පුංචි දරුවෝ තමයි පෙරමකට දාලා මේ වයස කුන්දලා යන්නේ. වයසක ඇත්තෝ පිටිපස්සෙන් යනවා. පිටිපස්සේ යනවා. පුංචි දරුවෝ මොනවද කියන්නේ? කරුන් ඉදිරියට. හරිනේ. පුංචි ඔය සියල්ල සිද්ධ වෙන්නේ පුංචි වුවතින් තමයි. ඒකේ ලොකු වරදක් නැහැ නේ අරක් හැදෙන්නේ. ඒකේ වරදක් නැහැ. නෑ ඒකේ වරදක් නැහැ. කොතනද වැරදුනේ? එතකොට වයෝන්ට පුත් කියලා. වයසට පොතේ අපේ කැලුන් තංගි වරයි. අපේ කැලුන්. හරි ඉතින්. වයසක මිනිස්සු නිදහසේ ඉන්න ඕන කාලය ආපුවාම කෙලිවරයි තමයි. ඒකේ ඇති වරද මොකක්ද? එතකොට තරුණ පරම්පරාව. තරුණ පරම්පරාවද? ඔව්. හතරයි ගෑනු පාර්ශව. එතකොට දැන් එතන වරදක් නැද්ද? නැහැ කිසිම වරදක් නැහැ. එහෙනම් අපරාධ මම මේ මිනිස්සුන්ට තර්ජනය කළා. මැද්දට පැන්නේ. එහෙමයි. අන්තිමේට මොකද්ද සිද්ධ වුනේ? හොඳට හම්බුණාද කෑම? මම හිතුවා පියාදර දේවි. හරි. එතනින් එහාට මොකද සිද්ධ වුනේ නැද්ද අරක්කද? එක පින්මට මෙහෙට රාජ මන්දිරයට ආවේ. ඒකෙන් තමයි උඩ ප්‍රමාද උනේ. අවසරයි දෙවියන් වහන්සේ රාජ මන්දිරයට ඇතුල් වීමට අවසරද? අරක්කබේ. යම් කිසි කෙනෙක් මගේ රාජ මන්දිරයට ඇතුල් වෙනවා. ඉක්මන් කරලා ගිහිල්ලා කැඳවාගෙන එමු මෙහාට. පියාදර දේවිය. මොකක්ද කලබලයක් වගේ? දෙවියන් වහන්සේ ඔව් අරක්කබේ. රාජපුරුෂය පැමිණ හරි. සර්ප්‍රාර්ථකේ අවසරයි මහරජුත් ගණන් වහන්සේ. බොහොම සන්තෝෂයි උත්තමයාණනි. එහෙමනම් තකහඩියක්ම මගේ රාජ මන්දිරයට පැමිණියේ කුමන කාරණාවක්ද කියන දැනගන්න මම කැමතියි. මෙයාට දෙවියන් වහන්සේ. සුදුසු මහත්තුමා විසින් රාජ නියෝගයක් මාහට ලැබුණා. අන්නසුතක් මාහට ලබා දුන්නා මේ ඔබතුමාට බාර කරන්නට කියලා. හොඳයි කුමරුනේ. එහෙමනම් දෙවියන් වහන්සේ මට යාමට අවසරයි. නැහැ මඩක් නැහැදී සිටින්නේ. රැකෙමි. ඔහු බොහෝ දුර සිටින් ඇවිත් ඉන්නේ. අනික සුදුසෝ මහණෙදුන්ගේ මැදුරේ සිට. ඒ නිසා ඔහු කුසගින්නේ යවන්නට එපා. භෝජනාගාරයට ගෙන ගොස් ඔහුට රිසි ආහාර පාන ලබා දී විදව සංසිඳවාගෙන නැවත පිටත් කර හරින්නේ. එහෙමයි. මොනවා? වසරක් පවත්වන රාජ සම්මේලන උත්සාහකාරයන් පැවැත්වුවත් වරණස් කුමරුන්නේ නුඹගේ පැමිණීම ඉතාමත් අගයකට සලකනවා. ස්වාමීනි කුමක්ද ඔබතුම අසුන්පත වටේ තියාගෙන කල්පනා කරන්නේ? සුතසෝම මහණෙනිදු මොකක් හරි යම් කිසි දෙයක් හොදුව සුතසෝමට මට දැනෙලා තියෙනවා. ස්වාමීනි මේක පොඩි පියාට දෙවිට කොහොමද කියන්නේ? ස්වාමීනි මට ඔබතුමා ඔස්සේ කල්පනා කරන බලා සිටිනවා මගේ පියාදර මට මේ අසුන්පත කියවකට පසුව මට මගේ පියාදර දේවිය හිතින් දැනක් මට අමතක් වුණා දේවිය. ස්වාමීනි ඒකට වැදගත් කාරණාවක් තිබුණා දේවිය. ස්වාමීනි මම කැමති දැනගන්නට. මෙහන්නකෝ සුදුසු මහත්මයාගේ වසරක් පාසා පවත්වන රාජ සම්මේලනයේ හෙට උදෑසනම පවත්වනවා කියලා. ඔව්. අප රාජකුමාරවරු සිය දිනවලටම සහභාගී වීමට ආරාධනා කරපු සන්නසුන් පත්‍රයේ මේක වැදගත් කරුණක් සටහන් කරලා තිබෙනවා. වැදගත් කාරණාවක්. ඔව් ස්වාමීනි. ඒ වැදගත් කාරණාව මම දැනගත යුතු නැද්ද ස්වාමීනි? දැනගත යුතු දේ. අවසන් සිටින්නේ. දෙහාන දේවිය. යම් කිසි කෙනෙකු විසින් එහෙමත් නැත්නම් රටවැසියා විසින් මට විරුද්ධව චෝදනාවක් නගලා තිබෙනවා. වරණස් කුමාරයා මස් මාංශ වලට අනුභව වීමට පුරුදු වී සිටිනවා කියලා. මොනවා ස්වාමීනි? ඔව් පියාදර දේවිය. පියාදර දේවිය ඔබ දන්නවා මේ රාජ මන්දිරයේ එකට කටයුතු කරද්දී අපි ආහාර භෝජන ගන්නවා නම් ගන්නේ අපි දෙදෙනාම එකට. ඉතින් ස්වාමීනි නුඹ දන්නවා මම කිසිම දවසක මස් මාංශ කෑල්ලක් අනුභව කරන්නේ නැහැ කියන්න. අරක්කමිය. එහෙමයි. අරක්කමිය. උඹ පිළියෙල කරලා තියෙනවද කවදාකවත් මස් මාංශ කෑල්ලක් මගේ රාජමාලිකාවේ භෝජනාගාරයේ? අවසරයි ස්වාමීනි. ඒත් සුතසෝම මහ නිරුදු කවමදාකවත් හේතුවක් නැතිව මෙවැනි දෙයක් සඳහන් කර ඔබතුමාට අසුන්පතක් කිව්වනේ නැහැ ස්වාමීනි. මොකද ඔබ දෙපළ ශිල්ප ශාලාවේ ඉඳලා මේකට ශිල්ප හදාරපු හරිම වංකව කටයුතු කරමින් ඉන්න දෙදෙනෙක් හේතුවක් නැතුව යමක් කියන්නේ නැති බව මම හොඳ ආකාරව දන්නවා. ඒක ස්වාමීනි කමක් නැහැ. ඒක උදෑසනම පිටත් ගොස් එතුමා බෙහෙදකලා කුමද්ද මේ කාරණාව කියලා
නැවත රාජමන්දිරේ කරා ළඟා වෙමු. හොඳයි පියාදල් දේවිය. එමුනම් මේ සියල්ල මම ආරක්ෂකමිය සමග සාකච්ඡා කරමින් පැමිණෙන්න. ඔබ යන්නේ අතුල් මාලියාවට. හොඳයි ස්වාමීනි. එසේනම් ඔබ ඉන්නතෙක් මම බලා සිටිනවා. හොඳයි දේවි. පරිස්සමෙන් ඉක්මනින් යන්න. පැමිණෙන්න ස්වාමීනි. ආරක්ෂකමිය එහෙමයි අවසරයි. මොකක්ද වෙන්නේ යන්නේ? ආරක්ෂකමිය මොකක්ද මේ වෙන්නේ යන්නේ? සුතසෝ මහතුමාට මේ සියලු පරිවිණ ගිහිල්ලා බලවු. ඒක කවුද කිව්වේ? කවුද කිව්වේ කියන්නේ රටවැසියා තමයි දැන් ඔබ පිට පෙර කිව්ව නේද රට පුරාම උද්ඝෝෂණ කියලා. එහෙමයි අවසරයි. අන්න ඔය වැරදි වලට තමයි උද්ඝෝෂණ කරන්නේ පෙළපාලි යන්නේ. රටේ නායකයෙකුට හරියට ඉන්න බෑ. රටේ නායකයා වැරදි කරනවා නම් ජනතාව වැරදි කරන එක අහන්න දෙයක් නෙවෙයි පොළව. ඒත් මේක වරදක් නෙවෙයි. එහෙමයි අවසරයි. කවුද මේක වරදක් කියන්නේ? වරදක් කියන්නේ සෝතසෝම මහතුමා. ඒක ඒ උන්ට පීතිය. උන්දට පිස්සුද නැද්ද කියන එක දන්නේ උන්ද විතරයි ආරක්ෂකමිය. හැබැයි ආරක්ෂකමිය උඹ එක දෙයක් මතක තියාගන්න ආරක්ෂකමිය. එහෙමයි අවසරයි. හෙට උදෑසනින්ම අපි සියලු දෙනාම පිටත් වෙන සෝතසෝ මහතුමාගේ රාජමන්දිරයට. එහෙමයි අවසරයි. හැබැයි ආරක්ෂකමිය ඔබ දන්නව නේද එකම ආහාර වේලක්වත් අනුභව කරන වෙලාවට මට මස් වේල කෑල්ලක් අනුභව කරන්නට ඉන්න බැරි බව. එහෙමයි අවසරයි. කියවපම් මම මොකද කරන්නේ කියලා. අවසරයි මේ ඉතින් මාස් ටිකක් රැගෙන යන්න හොඳයි. මස් මාංශ යකෝ දින 7කට රැකට ගිහිල්ලා කුණු වෙච්ච මස් මාංශ අනුභව කරන්නද කියන්නේ යකෝ. කුණු වෙන්න රක. කුණු වෙන්න කට පාපී බෝලා. කුණු වෙන්න රසයි. ආරක්ෂකමිය. අවසරයි මම සකස් කරලා දෙන්නම් දින 7කට තියාගෙන අනුභව කරන්න. දින 7කට අනුභව කරන්න. එහෙමයි අවසරයි. හරි ආරක්ෂකමිය. කොහොමුණත් කමක් නෑ ආරක්ෂකමිය. හැබැයි එහෙමනම් ආරක්ෂකමිය මේ සියල්ල සූදානම් කරගන්න ඕනේ. මොනවා වුණත් මා යා යුතුයමයි. එහෙමනම් ආරක්ෂකමිය මෙන්න මේ ටිකත් හොඳට අහගනින් ආරක්ෂකමිය. මම හෙට උදෑසනින්ම සුදුසු මාර්ගමාගේ රාජ මන්දිරයට ගිහිල්ලා දින 7කට පසුව නැවත වරක් මේ රාජ මන්දිරයට පැමිණෙන්නේ එකම එක බලාපොරොත්තුවක් ඇතිව. අන්නේ බලාපොරොත්තුව මොකක්ද කියන්නද ඔබ දන්නවද? නෑ. දන්නේම නෑ. ඔබ දන්නේම නෑ. එහෙනම් ආරක්ෂකමිය මේක ටිකත් අහගනින්. මම නැවත වරක් මේ රාජ මන්දිරයට පැමිණෙන මස් වේල අනුභව කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. අන්නේ එදාට එහෙමයි අවසරයි. මස් කෑල්ල පිළිවෙල නොකරත් එහෙම ඔබට වෙන්නේ මොකද කියන ඔබ දන්නවද? ඔබගේ හිස ගසා දානවට කිසිම සැකයක් නෑකෝ. ඒක විතරක් මතක තියාගන්න. හරි. මේ සියල්ල සූදානම් කරන්න වරෙන් මාසම කියන්නට. ඉක්ම කරපන්. අඩේ වෑන්නේ හැදුවා කියලා මරන්න නූදා.